දෙදස් 26 පෙබරවාරි 28 වන දින උදෑසන ඉස්රායෙල් විසින් ඉරාන් වෙත හදිසි ප්‍රීඑම්ප්ටිව් ප්‍රහාරයක් දියත් කර ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස්, ජෙරුසලම් පෝස්ට් සහ අනෙකුත් විශ්වාසදායක ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කර තිබෙනවා. මේ වන විට ඉරාන රාජ්‍ය මාධ්‍යද විසින්ද ටෙහෙරාන් අගනුවර පිපිරීම් සිදු වූ බව පිළිගෙන තිබෙනවා. මෙම ප්‍රහාරය සිදු වූ සමයේ ඉස්රායෙල් ඩිෆෙන්ස් ෆෝර්සස් විසින් ඉස්රායෙල් පුරවැසියන්ට ජාතික අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ආරක්ෂිත ස්ථානාසල රැඳී සිටින ලෙස ඉල්ලීම් කර තිබෙනවා. එය ඉස්රායෙලයේ වෙත එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර සඳහා සූදානම් කිරීමක් ලෙස IDF විසින් පැහැදිලි කර ඇත්තේ. ඒ සමග රට පුරා සයිරන් නලාහන නාද වී තිබෙනවා. ප්‍රහාරයේ නිශ්චිත ඉලක්ක මොනවාද, හානි සහ මරණ සංඛ්‍යාව කොපමණද යන්න තවමත් සම්පූර්ණයෙන් තහවුරු වී නොමැති අතර මෙය බ්‍රේකින් නිවුස් එකක් ලෙස මේ වන විට යාවත්කාලින වෙමින් තිබෙනවා. ඉරානය මේ මොහොතේදී සම්පූර්ණ හමුදා ප්‍රතිචාරයක් පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර නැති නමුත් මේ සමග යුද ආතතිය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කර ඇත්තේ.